ඇත්තටම මේ වෙසමුණි මහ රජතුමා දෙවි කෙනෙක්. උතුරු දිශාවේ මහා බලසනක පිහිටුවා සිටින්නේ මේ වෙසමුණි මහා දිව්‍ය රාජයයි. මේ දෙවියාට කුවේර වෛශ්‍රවණ වෙසමුණියයිද නම් ඇත්තේ. මොහු මේ දිව්‍ය රාජයා අයුක්තියට විරුද්ධව කටයුතු කරන්නටත් ධර්මානුකූලව කටයුතු කරන්නටත් යක්ෂයන්ට වරම් ලබා දෙන්නටත් තමා මේ වෙසමුණි මහා දිව්‍ය රාජයාගේ යුතුකම්. ඒ සඳහාය ඔහු සිටින්. යක්ෂයෙක්ගෙන් ඇහුවා මේ වෙසමුණි මහා දිව්‍ය රාජයා මොකක්ද අයුක්තිය? දුන්නා වරම. මේ වරම කිසි කෙනෙක්ට වළක්වන්න බෑ. ඒ මලයක්ෂයා කාටවත් වළක්වන්න බෑ. ඒ තරමට මේ වෙසමුණි වරම ඉතා ප්‍රබලය. ඔබ මේ වෙසමුණි මහා දිව්‍ය රාජයාට ඔබ සිතන් සිටින්නේ යකෙක් කියලා නෑ, දෙවි කෙනෙක්.